අද මම ඔයාලට කියලා දෙන්න යන්නේ සරල බටර් කේක් එකක් හදාගන්න විදිහ. අද මම හදන්නේ කිලෝග්‍රෑම් 1 බටර් කේක් එකක්. දැන් අපි බලමු මේකට ඕන කරන ඉන්ග්‍රීඩියන්ට්ස් මොනවද කියලා. මෙතන මම අරන් තියෙනවා බටර් ග්‍රෑම් 250ක්. මේක රූම් ටෙම්පරේචර් එකේ තියලා තමයි ගත්තේ. එතකොට බටර් යූස් කරනකොට අපි ෆ්‍රිජ් එකේ තියලා එළියට ගත්ත ගමන්ම යූස් කරන්නේ නැහැ. අපි ඒක රූම් ටෙම්පරේචර් එකේ තියලා තමයි පාවිච්චියට ගන්න ඕනේ. මෙතන මම අරන් තියෙනවා පිටි ග්‍රෑම් 250ක්. මේකට බේකින් පවුඩර් ටීස්පූන් 2ක් දාලා මික්ස් කරගෙන දෙපාරක් විතර හලලා අරගෙන තියෙන්නේ. මෙතන බිත්තර ග්‍රෑම් 250ක් තියෙනවා. ඕගොල්ලෝ කිරලා ගන්නේ නැත්නම් ලොකු බිත්තර 4ක් ගන්න. මෙතන තියෙන්නේ සීනි ග්‍රෑම් 250ක්. මම බ්ලෙන්ඩර් කරලා තමයි සීනි අරගෙන තියෙන්නේ. බ්ලෙන්ඩර් කරාම බීට් කරගන්න අපිට ලොකු වෙලාවක් යන්නේ නැහැ. මෙතන අපි අරන් තියෙනවා ෆ්‍රෙෂ් මිල්ක් ටේබල් ස්පූන් 4ක් විතර. ඔයගොල්ලන්ට ෆ්‍රෙෂ් මිල්ක් නැත්තම් කිරි පිටි දිය කරලා ගන්නත් පුළුවන්. තව අපිට ඕන වෙනවා වැනිලා ටීස්පූන් 2ක් ඕනේ. අපි මුලින්ම බටර් ටික විනාඩි 2ක් විතර බීට් කරගන්න ඕනේ. බීට් කරද්දී බීට් එකේ ස්පීඩ් එක 3ට විතර දාලා බීට් කරගන්න. දැන් බීට් කරනකොට වටේට එකතු වෙන බටර් ටික අපි ස්පැචුලා එකකින් ආය මැදට දාගන්නවා. විනාඩි 2ක් විතර බීට් වුණාට පස්සේ අපි සීනි ටික ටික එකතු කරගෙන බීට් කරගන්න ඕනේ. මේ විදිහට. මේ විදිහට අපි සීනි ටික ඔක්කොම එකතු කරගන්නවා. විදිහ එකතු වෙලා තියෙන ඒවා ටික මැදට දාගන්න ඕනේ. දැන් අපි සීනි ටික හොඳට දිය වෙනකම් විනාඩි 5ක් විතර බීට් කරගන්න ඕනේ හොඳට. අපි බිත්තර ටික එක එක එකතු කරගන්න ඕනේ. මේ විදිහට ඔක්කොම බිත්තර ටික එකතු කරගෙන බීට් කරගන්න ඕනේ. අපි වැනිලා තේ හැඳි 2ක් එකතු කරගන්න ඕනේ බැටර් එකට. දැන් අපි මේ බැටර් එක බීට් කරගෙන ඉවරයි. දැන් අපි මේකට පිටි ටික එකතු කරලා මික්ස් කරගන්න ඕනේ. අපි මේක බීට් කරන්නේ නැහැ. හැන්දකින් මික්ස් කරගන්නවා විතරයි. මම මෙතනදී ස්පැචුලා එකක් තමයි යූස් කරන්නේ. මේ විදිහට ඕගොල්ලෝ මේ බැටර් එක එකම පැත්තට මික්ස් කරගන්න ඕනේ. ටික පිටි දාන ගමන් ඕගොල්ලෝ මික්ස් කරගන්න. පිටි දාන ගමන් ෆ්‍රෙෂ් මිල්කුත් එකතු කරගෙන මික්ස් කරගන්න. මේ තියෙන්නේ ග්‍රෑම් 500 කේක් ට්‍රේ එකක්. මම මේකට ඔයිල් පේපර් දාගෙන තියෙනවා. මම හදාගත්ත කිලෝ එකේ බැටර් එකෙන් මම මේ 500 කේක් ට්‍රේ එකෙන් කේක්ස් 2ක් හදාගන්න තමයි යන්නේ. මේ විදිහට අපි බැටර් එක දාගන්නවා ට්‍රේ එකට.
මේකට බැටර් එක දාගෙන තියෙන්නේ. මේකේ තියෙන එයා බබල්ස් නැති වෙන්න අපි මේක කීප සැරයක් ටැප් කරගන්න ඕනේ. මෙන්න මේ විදිහට. සෙල්සියස් අංශක 180 විනාඩි 10ක් ප්‍රීහීට් කරගත්ත oven එකට අපි දැන් මේ කේක් එක දාගන්නවා. මේ කේක් එක සෙල්සියස් අංශක 180 විනාඩි 40ක් අපි බේක් කරගන්නවා. කේක් එක oven එකට දාලා විනාඩි 20ක් යනකම් අපි oven එකේ දොර අරින්න හොඳ නෑ. මේ කේක් එක බේක් වෙලා තියෙන්නේ. කේක් එක බේක් වෙලා කියලා බලන්න අපිට පුළුවන් ටූත්පික් එකක් කේක් එක මැදට ගහලා බලන්න. අපි ටූත්පික් එක එළියට ගන්නකොට ටූත්පික් එකේ බැටර් එක ගෑවිලා තිබ්බොත් ඒ කියන්නේ ඒක බේක් වෙලා මදි. එහෙම නැත්නම් ඒක තේරුම බේක් වෙලා ඇති කියන එක. දැන් මේ විදිහට ගහලා බලුවම අපේ කේක් එකේ බැටර් එක එහෙම ගෑවිලා නැහැ. ඒ කියන්නේ කේක් එක බේක් වෙලා ඇති කියන එක. දැන් අපිට මේක oven එකෙන් එළියට ගන්න පුළුවන්. මේ විදිහට අපිට කේක් එක ට්‍රේ එකෙන් එළියට ගන්න පුළුවන්. අපි හදාගත්ත රසම රස බටර් කේක් එක